පියාණනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙනෙන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මය ජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුලක් තුල රඳවා තිබීදී මට එය හමු වුණා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියවුණක් බව නුඹ දන්නේද? එහි අඩංගු කරුණු යහපත් වී නම් එය මාගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. ඒත් එහි අඩංගු දේ දැකීමෙන් මට හැඟෙනුයේ මේ ඔහුගේ ලියවිල්ලක් නොවන බවයි. Dabingo, arts must be crazy. අයිබෝන් වාසනාවන් ජයන් ජයම වේවා. ඩබින්ගෝ බස් එකට ගොඩ වුණා නේද හැමෝම? සැපෙන් සනීපෙන් වාඩි වෙන්න. ඩ්‍රයිවර් ගැන විශ්වාසයක් ඇවිල්ලා තියෙනවද මේ වෙනකොට? ඇත්තටම ඇවිත් තියෙනවද නැද්ද? ඇවිත් තියෙනවා නම් ඉතින් ඒ ආදරේ ප්‍රකාශ කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න. තවත් කෙනෙක් ඉගෙන ගන්න මේක කැමතියි කියලා හිතනවා නම් ඔයාගේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්න පුළුවන්, නැන්දගේ පුතා ඉන්න පුළුවන්, නේ පුංචි අම්මගේ දුව ඉන්න පුළුවන්. ඒ නිසා කැමති නම් ඒගොල්ලන්ටත් ෂෙයා පාරක් දාන්න. හරි, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ගහන්න. ඊළඟට හැමදාම කියනවා වගේ මුලින්ම මතක් කරනවා බස් එකට මගින් ගොඩ වෙන්න එපා. එතකොට ඔයාටමයි පාඩු වෙන්නේ. දැන් මේක නිරන්තරයෙන් වාඩි වෙලා ඉන්න අය දන්නවා මම මේක පිළිවෙලින් ඔයාව මේ ගමන අරගෙන යනවා කියලා. අතරමඟදි ගොඩ වෙන අයට තමයි මේ කියන්නේ. දැන් ෆිසිකල් ක්ලාස් එකක් වගේ නොවන නිසායි මම හැම ප්‍රෝග්‍රෑම් එකකම ඒක මතක් කරන්නේ ඔයාට. මේ එතකොට ටක් ගාලා මේක මේ වෙලාවේ මේ එපිසෝඩ් එක විතරක් නම් බලන්නේ. ඒ කෙනෙකුට අදහසක් එනවනේ මේක මුලින් ඉඳන් එන්න ඕනේ, පිළිවෙලට යන්න ඕනේ කියලා. රයිට්. හරි. ඒ කතාව ටික නවත්තමු. දැන් ඔන්න මං ගියර් එක දාලා ඩ්‍රයිවර් බස් එක හිමීට අද්දන්න හදන්නේ. දැන් හැමෝම දන්නවා අපි මේ කතා කරමින් ඉන්නේ රේඩියෝ ඩ්‍රාමා ගැන. එහෙම නැත්නම් රේඩියෝ නාට්‍ය ගැන. එහෙමත් නැත්නම් ශ්‍රව්‍ය අවකාශයක් ඇතුලේ අපිට හම්බ වෙන ඩ්‍රාමා කියන කොටස. එහෙමත් නැත්නම් නාට්‍යානුරූපී කොටසක් ඇතුලේ අපිට චරිතයක් හම්බුනහම අපි කොහොමද මේ පිටපතේ තියෙන චරිතය අරගෙන ලියාගෙන ඒකට ලෑස්ති වෙලා ඊළඟ මොහොතේ අපේ කටහඬෙන් මෙන්න මේ කියන චරිතය, අපිට ලැබිච්ච චරිතය ප්‍රතිනිර්මාණය කරන්න කියන එක. ඒතර මේකෙත් දැන් අපි අඳුරගෙන තියෙනවා චරිතයක් අපි අඳුරගන්නේ කොහොමද? චරිතයේ ඉන්න තැන, එහෙම නැත්නම් ලොකේෂන් එක, පසුතලය, චරිතයක තියෙන ඉමෝෂන් එක, ශාරීරික හැසිරීම වගේ දේවල් අපි අඳුරගෙන තියෙනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ රේඩියෝ නාට්‍යයක, එහෙමත් නැත්නම් ඔඩියෝ පිටපතක රචකයා විසින් පිටපතේ ලියලා ඇති දේවල් ගොඩනැගෙනකොට චරිතයකට හම්බ වෙන ඔහු කතා කරන, ඔහු හෝ ඇය කතා කරන වස්තු විෂය මොකක්ද කියන එක. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ඇතුලේ කතා කරන මාතෘකාව මොකක්ද කියන එක. එහෙම නැත්නම් විෂය කාරණාව මොකක්ද කියන එක. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ඇතුලේ කතා කරන්නේ ඇත්තට මේගොල්ලෝ මොනවා ගැනද කියන එක. ඇයි අපි ඒක ගැන දැනුවත් වෙන්න ඕනේ? අපිට එතකොට ඒ චරිතය නිරූපණය කරන්න යම් ඉඟි ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. මේ සිද්ධියේදී අපි වොයිස් ආටිස්ට් කෙනෙක් විදිහට වොයිස් කරන්න ඕනේ මොන වගේ හැඟීම් පරාසයක් ඇතුළේද කියන එක සම්බන්ධයෙන්, චරිතයේ යම් යම් සියුම් ස්වභාවයන් සම්බන්ධයෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒක වඩා පහසුවක් වෙනවා අපිට අපේ වොයිස් එකෙන් මේ චරිතය ප්‍රතිනිර්මාණය කරද්දී. අද අපි කතා කරන්නේ එතකොට මේ චරිත කතා කරන්නේ මොනවා ගැනද කියන මාතෘකාව ගැන. හරි, මම දැන් වැඩසටහන පටන් ගන්නකොටම කිව්වේ කිං ලියර් කියන නාට්‍යය, නැත්නම් ලියර් රජ කියන නාට්‍යයේ එන දෙබස් කාණ්ඩයක්. ඒක තාත්තයි පුතයි හෝ පුතයි දුවයි හරි මොන හරි. අපි චරිත ගැන අමතක කරමුකෝ. චරිතය අඳුන ගන්න එක නෙමෙයිනේ අපි මේ කතා කරන්නේ. එතකොට ඒකේ තියෙන දෙබස් කාණ්ඩය මම නැවත ඔයාලට මතක් කරන්නම්. හරිද? එතකොට අපිට මේක අඳුර ගන්න පහසුයි. මේකේ තියෙනවා පියාණෙනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. පියාණනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඕක දැන් තියෙන්නේ ටිකක් අර ඓතිහාසික ස්වරූපයෙන් ලියවිලා තියෙන්නේ. පියාණනි, නැත්නම් අපි කියන්නේ තාත්තා කියලානේ නේද? හරි, පියාණනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඔන්න පිටපත අපි බලනකොටම අපිට හම්බ වෙනවා. අපි දන්නේ එයා පුතෙක්ද දුවෙක්ද කියලා අපි හිතමුකෝ. පිටපතක ලියලා තියෙන්න පුළුවන් මේක කියන්නේ පුතෙක්, නැත්නම් මේක කියන්නේ දුවෙක් කියලා. අපි නිකන් ඒක අමතක කරමු, චරිතය අඳුන ගන්න එක. පියාණනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. අන්න එතකොටම ඒ මුකුත්ම නැහැනේ. අපි හිතන්නකෝ අපි පිටපතේ මුල මැද අග මුකුත්ම දන්නේ නැහැ. අපිට හම්බෙන්නේ මේ චරිතේ මේ දෙබස විතරයි. මෙන්න මේක හොඳින් තේරුම් ගන්න සහ අවබෝධ කරගන්න. ඔයාට නිකන්
පෝස් කරලා නැවත අහන්න ඕන නම් ඒ ටික හොඳටම ඔලුවට දාගන්න. මේවා දැම්මොත් හරියටම ඔයා මේක අවබෝධ කරගත්තොත් මේක පුළුවන් රත්තරන්. මම විශ්වාස කරා. රයිට් ගුරුවරයෙක් නැති ගුරුවරයෙක් මේ කියන්නේ. හරිද? රයිට්. පියාණනි එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. එතකොටම මේකේ තියෙනවා පියාණනි කියනකොටම අපිට පේනවා ඒක ආමන්ත්‍රණයක් කියලා. ආමන්ත්‍රණයක් නේ. අපි කියන්නේ කතා කරනවා. තාත්තේ කියලා කියනවා. පියාණනි තාත්තේ. එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඒක කවුරුවත් මට ගෙනත් දුන්නේ නැහැ. ඒක කවුරුවත් මට ගෙනත් දුන්නේ නැහැ. ඔය තමයි වර්තමාන වර්ෂන් එක. ඒ කියන්නේ අපි දැන් කිව්ව තාත්තේ ඒක මට කවුරුත් ගෙනත් දුන්නේ නැහැ. පියාණනි එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මය ජනක රහසද එයමයි. ඒ පිළිබඳ විස්මය ජනක රහසද එයමයි. අන්න දැන් අපිට ඉඟියක් හම්බ වෙනවා. ඒ දෙබස ඇතුලේ මොකක්ද? මොකද්ද? වචන දෙකක් හම්බ වෙනවා. නිකන් try කරන්න හොයාගන්න. ඒ පිළිබඳ විස්මය ජනක රහසද එයමයි. විස්මය ජනක රහස. විස්මය ජනක රහස. අන්න ඒ වචන දෙකෙන්ම අපිට දීලා තියෙනවා මොකක්ද? මේක විස්මයක්. රහසක්. කවුරුවත් ගෙනත් දුන්නේ නැහැ. මොකක් හරි මට හම්බුණා. කවුරුත් ගෙනත් දුන්නේ නැහැ තාත්තේ. ඒක ගැන තියෙන මාර ප්‍රශ්නේ. මාර ප්‍රොබ්ලම් එක. තාත්තේ ඒක. මට ඒක හිතා ගන්න බෑ. unbelievable. unවිශ්වාසබල් නේ? unවිශ්වාසබල්. පියාණනි එය කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මය ජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුළුවක් තුල රඳවා තිබියදී එය මට හමු වුණා. මගේ කුටියේ කවුළුවක් තුල රඳවා තිබියදී එය මට හමු වුණා. ඒ කියන්නේ මොකද්ද? තාත්තේ මේක කවුරුවත් මට ගෙනත් දුන්නේ නැහැ. ඒක ගැන තියෙන ප්‍රශ්නේ මට තියෙන පුදුමේ ඒක. මගේ කාමරේ ජනෙල් පඩිය උඩ තිබිලා නැත්තම් කවුළුවක් මොකක් හරි ජනෙල් කෑල්ලක් කියමුකෝ. ජනෙල් පඩිය උඩ තිබිලා තමයි මට ඒක හම්බුනේ. ඔන්න ඕක තමයි වර්තමාන වර්ෂන් එක. දැන් මේ දෙබස දකිනකොටම ඔයාට අදහසක් එන්න ඕනේ මොකද්ද? මේ කතා කරන්නේ මොකක් ගැනද? ඒක කතා කරනකොට හඬ ශිල්පියා විදිහට අපි ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ ඉමෝෂන් රේන්ජ් එකක් ගැන. නැත්තම් හඬ පරාසයක් ගැන ඔයාට අදහසක් එන්න ඕනේ. ඒ පිළිබඳ විස්මය ජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුළුවක් තුල රඳවා තිබියදී එය මට හමු වුණා. මගේ කාමරේ ජනෙල් පඩිය උඩ තිබිලා තමයි මට හම්බුනේ. තාත්තේ මාර ප්‍රශ්නයක්. මේ මට පුදුමයි මේක ගැන. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන මොකද්ද? මේක ගෙනල්ලා තාත්තට දීලා ඉවරයි. තාත්තා අහනවා කොහෙන්ද උඹට මේක හම්බුනේ? එතකොට තමයි කියන්නේ තාත්තේ මට මේක කවුරුවත් ගෙනත් දුන්නේ නැහැ. මේක මගේ ජනෙල් පඩිය උඩ තිබිලා හම්බුනේ. මාර ප්‍රශ්නේ ඒක තමයි. එතන මොකක් හරි දෙයක් හම්බ වෙලා තියෙනවා. ඒක තාත්තට ගෙනත් දීලා තියෙනවා. තාත්තා ඒක බලලා තියෙනවා. පුතා හෝ දුව කියනවා මාර ප්‍රශ්නේ මෙන්න මේකයි කියලා. දැන් ඔයාට අවබෝධ වුණා නේද? අපි වෙන මොකුත් මේ හොයාගත්තේ නැහැ. නිකන් මේ ටෙක්ස්ට් එකෙන් අපි ලියා ගන්න කාරණාව. පැහැදිලි නේද? ඊට තාත්තා අහනවා මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේහිද? මෙය නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේහිද? ඔයා දන්නවද මේක ඔයාගේ සහෝදරයා ලිව්වේ කියලා? දැන් එතකොට අපිට පැහැදිලි වෙනවා මොකද්ද මේ හම්බෙලා තියෙන්නේ? ලියවිල්ලක්. නැත්තම් ලියුමක් නේ ලෙටර් එකක්. මොකක් හරි හසුන් පතක්. මොකක් හරි තොරතුරු ටික තියෙන. අපි තොරතුරු දන්නේ නැහැ තාම. නමුත් අපිට හම්බ වෙනවා මොකද්ද? ලියවිල්ලක් හම්බෙලා තියෙනවා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේහිද? තාත්තා අහනකොට ඒකේ තියෙන්න පුළුවන් මොකද්ද? මේක උඹේ සහෝදරයා ලියුවා කියලා උඹ දන්නවද? තාත්තගේ තියෙන්න පුළුවන් මොකද්ද? සැකයක් තියෙන්න පුළුවන්. ඒක සහෝදරයාද ලිව්වේ කියලා. නේද? පොඩි කුතුහලයක් තියෙන්න පුළුවන්. නේද? ප්‍රශ්නාර්ථයක් තියෙන්න පුළුවන්. ඒතර තාත්තා අහන්නේ එහෙම. මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේද? එතකොට නැවත පුතා කියනවා එහි අඩංගු කරුණු යහපත් වී නම්. එහි අඩංගු කරුණු යහපත් වී නම්. මෙය මාගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. එහෙත් එහි අඩංගු දෑ දැකීමෙන් මට හැඟෙනුයේ මෙය ඔහුගේ ලියවිල්ලක් නොවන බවයි. මොකද්ද අරයා දෙන උත්තරේ?
පුතා හෝ දුව අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් කියනවා තාත්තට මේ කියන්නේ. කිං ලිය තමයි මේ නාට්‍ය. ලිය රජ. එතකොට මේ රජ්ජුරුවොත් එක්ක තමයි මේ යන්නේ නේද? එතකොට මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් අපි තියමුකෝ එක පැත්තකින්. එහි අඩංගු කරුණු යහපත් වී නම් තාත්තේ ඒකේ තිබ්බේවා හොඳ ඒවා නම් හොඳ දේවල් නම් එය මාගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. තාත්තේ ඒකේ තිබ්බේවා හොඳ ඒවා නම් මට දිවුරලා කියන්න පුළුවන් ඒක මගේ සහෝදරයාගේ කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ දෙබස ඇතුළෙම තියෙනවා ඒකේ තිබ්බ දේවල් හොඳ දේවල්ද නෑ මොනවා අපි දන්නේ මොනවද තිබ්බේ කියලා තාම. නමුත් හොඳ දේවල් නෙමෙයි තිබිලා තියෙන්නේ. යහපත් දේවල් සතුටු හිතන දේවල් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? එහි අඩංගු කරුණු යහපත් වේ නම් ඒ මගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. ඒවා හොඳ දේවල් වුණා නම් ඒක මගේ සහෝදරයා කියලා මට දිවුරලා කියන්න පුළුවන් තාත්තේ. එහෙත් එහි අඩංගු කරුණු දැකීමෙන් මට හැඟිනුයේ එය ඔහුගේ ලියවිල්ලක් නොවන බවයි. මේකේ තියෙන දේවල් ටික බැලුවහම මට හිතෙන්නේ මේක එයා ලියපු එකක් නෙවෙයි තාත්තේ. ඔක තමයි වර්තමානයේකින්. දැන් ඔයාට පේනවාද චරිත දෙකක් අපිට හම්බ වෙනවා ඔඩියෝ පිටපතක් ඇතුලේ අපිට හම්බෙන ඒවා අපි මං කිව්වේ දෙබස් අකුරු වචන වාක්‍ය. ඒවා only text. දැන් මේක රංගන ශිල්පීන් දෙන්නෙකුට හම්බුනහම පුතා ඇවිල්ලා කියන පියාණනි ඒ කිසිවෙකු විසින් මා වෙත ගෙන එන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මයජනක රහසද එයමයි මගේ කුටියේ කවුලුවක් තුල රඳවා තිබීදී මට එය හමු වුණා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේහිද? එහි අඩංගු කරුණු යහපත් වී නම් ඒ මාගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. එහෙත් එහි ඇතුළත් දෑ දැකීමෙන් මට හැඟුණේ එය ඔහුගේ ලියවිල්ලක් නොවන බවයි. ඔන්න ඕක තමයි පිටපතේ තියෙන දෙබස් ටික. දැන් අපි ওই ටික ලියා ගත්තාම ඔයාට තේරෙන්න ඕනේ මොකක්ද මේ නිකන් දෙබස් කාණ්ඩ තුනයිනේ මං කියවනේ ඩයලොග් තුනයි කිව්වේ. එකක් පුතාට හෝ දුවට තියෙනවා ඊළඟට තාත්තට තියෙනවා ඊළඟට නැවත ඒකට උත්තර දෙනවා. මෙන්න මේ තුනෙන් අපිට පේනවා මොකක්ද මේ පේන්නේ නැති දේවල් මම මේ කියන්නේ විග්‍රහ කරන්න යන්නේ දෙබස් තුන ඇතුලේ අන්තර්ගතේ. මොකක්ද? රහස් ලියවිල්ලක් මොනවා හරි ලියුමක් හම්බෙලා තියෙනවා මේ සහෝදරයාට හෝ සහෝදරියට. එයාට තව එතකොට සහෝදරයෙක් ඉන්නවා කියලත් අපිට මේක ඇතුලේ කියවෙනවා. ඒක හම්බෙලා තියෙන්නේ ජනෙල් පඩියක් උඩ තිබිලා ඒක දැක්ක ගමන් එයාට මාර අවුල් යනවා. එයා ඒ ලියුම අරන් ඇවිල්ලා තාත්තට දෙනවා. දීලා කියනවා මාර ප්‍රශ්නේ තාත්තේ. මෙන්න මෙහෙම ලියුමක් මට හම්බුණා. මගේ ජනෙල් පඩිය උඩ තිබිලා හම්බුනේ. කවුරුත් එක මට ගෙනත් දුන්නේ නැහැ. තාත්තා කියවලා බලන්නකෝ කියලා. තාත්තා කියවලා බැලුවාම පේනවා ලියුමක් ඒක සහෝදරයා ලිව්වා වගේ එකක් තමයි තියෙන්නේ. ඔයාගේ සහෝදරයා මේක ලිව්වද කියලා ඔයාට නිකන් හිතෙනවද එහෙම ලිව්වා කියලා. ඊට සරයක් කියනවා නෑ තාත්තේ මට ඒක විශ්වාස කරන්න අමාරුයි. හොඳ දේවල් මේක ඇතුලේ තිබ්බනම් මං හිතනවා මගේ සහෝදරයා ඒක ලිව්වේ කියලා. හැබැයි හොඳ දේවල් නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ඒක මගේ සහෝදරයා නෙමෙයි ලිව්වේ කියලා. ඔන්න මේ පොඩි දෙබස් කාණ්ඩ තුන අතරේ අපිට පේනවා මෙන්න මේ කතා කරන මාතෘකාව විෂය වෙන කාරණාව මොකක් හරි සිද්ධියක් ගොඩ නැගෙන්න ඉන්න චරිතය හෝ දෙක හෝ තුන හෝ හතර මේ චරිතවලට ලියලා තියෙන දෙබස් ඇතුලේ අපිට හොයාගන්න පුළුවන් මොන වගේ විෂය කාරණාවක් ගැනද එහෙම නැත්නම් මොන වගේ ප්‍රස්තුතයක් ගැනද මොන වගේ මාතෘකාවක් ගැනද මොන වගේ දෙයක් සම්බන්ධයෙන්ද මේ කතා කරන්න කියන එක. අන්න ඒක පිටපත ඇතුලේ ඔයා මේ අකුරු වචන වාක්‍ය ඇතුලේ ලියා ගත්තොත් ඊළඟ මොහොතේ හඬ රංගන ශිල්පියෙක් විදිහට ඔයාට ඔයාගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න ඒක මාර පහසුවක් වෙනවා කියන එක තමයි මම මේ අද පාඩමෙන් ඔයාට ඒත්තු ගන්නන්න උත්සාහ කරන්නේ. පැහැදිලි නේද? ඔට්ටුයිද? සුපිරියට තේරෙනවද? ඩ්‍රයිවර් හොඳයිද? රයිට්. ඉස්සරහට යන්නද? ඕකේ. මේ ඉතින් හොඳ නාට්‍ය පිටපත්වල තමයි මේ විදිහට දෙබස් ඇතුලේ චරිතවල ඒ සියුම් දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් ලියවෙන නාට්‍ය හොඳයිද නරකයිද කියලා ඔයාට මේක ප්‍රායෝගිකව වැඩ කරන්න යනකොට ඔයාට හොයාගන්න පුළුවන්. කෙසේ නමුත් මම මේ මුලදිම එක තැනකදී මම ඔයාට කියනවා මොකද්ද? ගඩොල් බාග ගිලින්න උගුර හදාගත්තාම නිකන් පොඩි බෙහෙත් පෙති නේ පැරසිටමෝල් වගේ බ්ලුග් ගාලා ගිලෙනවා. ඒ නිසා මේ අමාරු දේවල් ඔයාට මම කියලා දෙනවා. මේ දේවල් ඉතා සියුම්ව අරගෙන ඔයා මේක හරියට අවබෝධ කරගත්තොත් හරියට නිකන් අර ගඩොල් බාග ගිලින්න උගුර හදාගත්තා වගේ තමයි. සුපිරියට මේක හැදෙනවා. ඊට පස්සේ නිකන් දැන් තියෙන වර්තමාන කතා ඒවා මේවා ගත්තාම ඒවා නිකන් ඔයාට ඊසි වොයිස් කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇතින් මම සමහර දේවල් දැන් මම ඔයාට මේ කියපු දෙබස් එහෙම මතකෙන් කියන්නේ. නේද? මතකෙන් කියන්නේ. ඒ මම එකක් තමයි මම දේවල් උගන්නලා ඒවා දෙකින් දිගට කරපුවාම ඒවා නිකම්ම මෙමරයිස් වෙනවා, තැම්පත් වෙනවා. කෙසේ නමුත් අපි මේ සිද්ධිය ගමුකෝ. අපි මේ ආපහු කියනවා මම ඔයාට මේ අපි කතා කරමින් ඉන්නේ
විඩියෝ එකක් පේන්නේ නැති, එහෙමත් නැත්නම් දෘශ්‍ය රූපයක් පේන්නේ නැති ශ්‍රව්‍ය අවකාශයේ නැත්නම් ඔඩියෝ මීඩියම් එක ඇතුලේ ගනුදෙනු කරන දේවල්. ඒ කියන්නේ රේඩියෝ නාට්‍ය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒතකොට අපිට ඇහෙනවා විතරයි. අපි එතකොට ඒක ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. අපි හරියට මේ චරිතය අල්ලගෙන මේක ප්‍රතිනිර්මාණය කරොත් වොයිස් එකෙන් මේක හරහා ගිහිල්ලා රේඩියෝ එකෙන් ඇහෙනකොට ඒ මිනිසුන්ටත් ඒ රූපයක් ලැබෙනවා. අපි ඒකට කියන්නේ පරිකල්පනීය අවකාශය ඇතුලේ ඉමේජ් එකක් හදා ගන්නවා, රූපයක් හදා ගන්නවා, දෘශ්‍ය රූපයක් වගේ එකක් හදා ගන්නවා. එතකොට අපි කියන්නේ නිකන් හිතේ මැවෙනවා කියලා නේ. රේඩියෝ නාට්‍ය හද්දි අපිට නිකන් රූප මැවෙනවා. ඒ චරිතෙ මෙහෙම ඇති නේද? ලස්සන ඇති, උස ඇති, මහත ඇති, මෙහෙම කළු ඇති. ඔහොම කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. එතකොට ඔයාගේ වොයිස් එකෙන් තමයි ඒක කරන්නේ. අහන ශ්‍රාවකයාගේ ඔළුවේ එහෙම රූපයක් මවන්නේ ඔයාගේ වොයිස් එකෙන්. රයිට්. දැන් අපි ගමුකෝ මේ සිචුේෂන් එක. මොකද්ද මේ සිටුේෂන් එක? තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. නැත්නම් තාත්තා කෙනෙකුයි දුවෙකුයි ඉන්නවා. ඒගොල්ලෝ ඓතිහාසික කතන්දරයක් හින්දා රජ්ජුරුවයි කුමාරයයි හරි කවුරු හරි කුමාරිකාවයි හරි. දැන් අපි ඒකට මේල් ෆීමේල් අනන්‍යතාවයක් නොදී අපි නිකන් පොදුවේ කියන්නකෝ මං පුතා එක තාත්තා ඉන්නවා. දැන් අපිට මේ වගේ අවස්ථාවක් හම්බ වුණොත් දැන් ඔයාට මේකේ හොයාගන්න පුළුවන් කෑල්ලක් මං කියවනේ ඉංගියක් ගන්න පුළුවන් විස්මයජනක රහස. රයිට්. දැන් අපිට මේ වගේ එකක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වොයිස් එකෙන් කොහොමද මෙන්න මේ මාතෘකාවට අපි ගත්ත විෂය කාරණාව ගත්ත එක අපිට පුළුවන් මොනවා කියන්නද? කොහොම කියන්නද? අපි හිතමුකෝ පොඩි කුතුහලයක් තියෙන, විස්මයක් තියෙන ස්වරූපයෙන් මේ දෙකම චරිත දෙකම නිරූපණය කරන්න පුළුවන්. මෙයාත් ඇවිල්ලා කියනවා විස්මය සහ කුතුහලයේ තියාගෙන, තාත්තත් ඒකට විස්මය සහ කුතුහලයේ තියාගෙන උත්තර දෙනවා. නැවත ඒතර අපි විස්මය සහ කුතුහලය කියන මෙන්න මේ ඉමෝෂන් රේන්ජ් එක ඇතුලේ අපිට පුළුවන් මේ සිද්ධිය ගොඩනගන්න. කොහොමද? මම ඔයාලට කරලා පෙන්නන්නම්. පියාණනි, එය කිසිවෙකු විසින් මා වෙත ගෙනෙන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මය ජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුලුවක් තුල රඳවා තිබීදී මට යාමු වුණා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේද? ඒ අඩංගු කරුණු යහපත් වී නම් එය මාගේ සහෝදරයාගේ බව දිවුරාකීමට මට හැකිව තිබිනි. ඒත් ඒ අඩංගු දේ දැකීමෙන් මට හැඟෙනුයේ එය ඔහුගේ ලේඛනයක් නොවන බවයි. ඔන්න අපි මොකද්ද කොහොමද ඒක වොයිස් කරේ? පොඩි මේ කුටියක් ඇතුලේ දැන් අපි හිතමුකෝ තාත්තව හම්බෙන්න තාත්තාගේ කුටිය ඇතුළට ආවා මේ කුමාරයා හෝ කුමාරිකාව. ඇවිල්ලා තාත්තට මේ ලියුම දීලා වෙන කාටවත් ඇහෙයි කියලා රහසින් මේක කියනවා තාත්තට. ඒතර තාත්තා රහසින්ම ඒකට අහනවා එයාට තියෙන ප්‍රශ්නේ. එතකොට ඔන්න අපිට එනවා මොකද්ද? මේ දෙබස්වල කතා කරන්නේ මොන විෂයද කියන එක පදනම් කරගෙන අපි හදනවා මොකද්ද? සැකය, කුතුහලය, විස්මය, මුසු හැඟීම් පරාසයක් හදනවා මේ සිද්ධියට. පැහැදිලිද? එතකොට ඒගොල්ලෝ සද්ද දාලා හදන මොනවා හරි ඉතුරු ප්‍රොඩක්ෂන් එකේ කට්ටිය මේකට දාන පසුබිම් සද්ද, සංගීතය හරි මොනවා හරි මේකට ගැලපෙන්න හදනවා. දැන් මේවා සමහර ඒවා තීරණය වෙන්නේ ඩිරෙක්ටර් මත. හොඳේ ඩිරෙක්ටර් කිව්වොත් මේක සැකේ කුතුහලයේ තියන් යන්න කියලා අපි ඒක කරන්න ඕනේ. ඒතර අපි හැම විටම මේක කරන්න ඩිරෙක්ටර්ට ඕනේ දේ. නමුත් අපි හිතමු ඒක අපිට ඩිරෙක්ෂන් හම්බුනේ නැහැ කියලා. මං හැම විටම කිව්වේ නේද? ඔයා මේකෙන් සන්නද්ධ වෙලා යන්න. එතකොට ඔය මොකක් හරි එකක් තමයි ඩිරෙක්ටර් කියන්නේ. එතකොට අපි මේක දැනුවත්ව යන නිසා අපිට පුළුවන් පිටපතක් අරන් මේක බලපු ගමන්ම අපි අයිඩියා එකක් ඔලුවට දාගත්ත ගමන්ම අපිට ඩිරෙක්ටර්ගේ ඩිරෙක්ෂන් වලට වැඩ කරන්න පහසුයි. ඒක තමයි මේ කියන්නේ. හරි. ඊළඟට මේ සිටුේෂන් එකම අපි හිතමුකෝ නිකන් පොඩි කේන්තියකින්. එයාට මෙහෙම ලියුමක් හම්බෙච්ච එක ගැන පොඩි කේන්තියකුත් තියෙනවා. හැබැයි සහෝදරයා නෙමෙයි. නමුත් මොකටද නිකන් මේ ඇවිල්ලා මේ ජනෙල් පියන් අස්සේ ගහලා යන්නේ? ඒ අත්තකුරු තාත්තා අහනවනේ සහෝදරයාගේ වගේ සැකහිතන හින්දානේ අහන්නේ. සහෝදරයාගෙන් ලියුණක්ද කියලා ඔයා විශ්වාස කරනවද කියලා. ඒතර තාත්තටත් පොඩි එකක් තියෙන්න පුළුවන්. ඌ ලිව්වා නම් ඇයි මේක ජනේලයක් අස්සේ ගහලා ගියේ? කෙලින්ම අපිට ඇවිල්ලා කතා කරන්න තිබ්බනේ. පොඩි අවුලක් එනවා. පුතාගෙත් අවුලක් එනවා මේක දැක්ක. හැබැයි ඌ විශ්වාස කරනවා සහෝදරයා නෙමෙයි මේක ලිව්වේ කියලා. නමුත් පොඩි ඇග්‍රෙසිව්නස් එකක් තියෙනවා. පොඩි තරහාවක් තියෙනවා. අපි හිතමුකෝ එහෙම රේන්ජ් එකක අපි මේ චරිත දෙක පිහිටෙව්වා කියලා. කොහොමද එතකොට අපි ඒක කරන්නේ? පියාණනි, ඒ කිසිවෙකු විසින් මා වෙත ගෙනෙන ලතක් නොවේ. ඒ පිළිබඳ විස්මයජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුලක් තුල රඳවා තිබීදී මට එය හමු වුණා. එනුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේහිද?
එහි අඩංගු කරුණු යහපත් වී නම් එය මගේ සහෝදරයාගේ බව දිවු රාකීමට මට හැකිව තිබිනි. එහෙත් එහි අඩංගු දෑ දැකීමෙන් මට හැඟෙනුයේ ඒ ඔහුගේ ලේඛනයක් නොවන බවයි. දැන් ඔයාලට තේරුණාද? චරිත දෙකම ප්ලේස් කරා මං පොඩි තරහ රේන්ජ් එකක තියාගෙන. පැහැදිලිද? එතකොට දැන් ඩිරෙක්ටර් කිව්වොත් එහෙම හොඳයි කියලා. අපි දන්නවනේ ඒක අපිට කරන්න පුළුවන් කියලා. අපි එකෙන් සන්නද්ධයිනේ. නේද? එහෙම නැත්නම් ඩිරෙක්ටර් එක පාරටම කිව්වොත් නෑ ඒකේ කුතුහලෙ මොකුත් ඕනේ නෑ ඒක වෙන විදිහකට කියන්න කියලා කිව්වොත් අපිට එක පාරටම මේ මොහොතේදී පිටපතක් අතේ තියාගෙන අපි ස්ටුඩියෝ එකක් ඇතුළේ ඉන්නේ. තව සමහර විට ශිල්පීන් ඉන්න පුළුවන්. ඒතර එනවා අපිට මොකද්ද? පොඩි බයක් එනවා. නේ චකිතයක් එනවා. මොකක්ද ඒකට කියන්නේ පොඩි ෆෝබියා එකක් එනවා. නේද? ටෙන්ෂන් එකක් එනවා. වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි පිටපත දැක්ක ගමන්ම මේක දුකෙන් කියන්න පුළුවන්, සතුටෙන් කියන්න පුළුවන්, කේන්තියෙන් කියන්න පුළුවන් මේම කියලා ටක් ගාලා ඔලුවට දාගත්ත ගමන් ඩිරෙක්ටර් ඉල්ලන්නේ මොකද්ද? මොකද්ද ඔයාට ඕනේ? අපි ඒක කරලා පෙන්නන්න. වගේ එකක් කියන්න පුළුවන් නේ. ඒතර මරුනේ. එතකොට තමයි ඔයාගේ ටැලන්ට් එක තියනවා කියලා පේන්නේ. නේද? ඩිරෙක්ටර්ස්ලාට. එතකොට අනිවාර්යෙන්ම ඔයාට වැඩ හම්බෙන්න ඕනේ නැද්ද? හම්බෙන්න ඕනේ. ඒක අනිවාර්ය කාරණාවක්. ඒ නිසා ඔයා යන ඔඩිෂන් වලදී ඇත්තටම ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයාට ඒක පුළුවන් කියලා ඔයාගේ ශිල්පේ පෙන්වන්න. නේද? කට ඇරලා ඒක වොයිස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න. එතකොට තමයිනේ මරු. එතකොට තමයි වැඩ හම්බ වෙන්නේ. තේරුණා? රයිට්. අපි දැන් මේ සිචුේෂන් එකම අපි බලමු වෙනත් රේන්ජ් එකක අපිට කරන්න පුළුවන්ද කියලා. මේ වගේ ගොඩාක් තියෙන හොයන්න පුළුවන් ගොඩාක් ඒවා මම ඔයාලට පැහැදිලි වෙන්න ගොඩාක් මේක දික් නොවෙන්නත් එක්ක මම ඔයාලට කියන අපි මෙහෙම මේක තව තියන්න පුළුවන් මොකද්ද? ලියුමක් හම්බ වෙනවා. ජනෙල් කවුල උඩ තිබ්බේ. නිකන් සහෝදරයාගේ අත් අකුරු වගේ. දැක්ක ගමන් පොඩි අප්සෙට් එකක් යනවා. ඒක ඇත්තටම ලිව්වේ යාද? පොඩි කනගාටුවක් එනවා. මං විතරක් කියවලා හරියන්නේ නැහැ. මේක තාත්තටත් පෙන්වන්න ඕන කියලා තාත්තා ළඟට ගිහිල්ලා කියනවා. තාත්තේ මෙන්න. තාත්තා බලනවා. බැලුවම මේකගේ අරුගේ අකුරු වගේ තමයි. මේක ලිව්වද කියලා අහනවා. නෑ තාත්තා ඒවා හොඳ ඒවා වුණා නම් මට හිතන්න පුළුවන් එයා තමයි ලිව්වේ කියලා. බට් මේක එයාගේ නෙමෙයි. දැන් එතකොට මොකද්ද මේ ගැන? අර කුතුහලයේ සැකේ වගේ එකද තරහද? නෑ. පොඩි එනවා මොකද්ද? කනගාටුවක්. ඇත්තටම මේ සහෝදරයා මේක ලිව්වේ එයා නම් ඇයි එයා මේක හංගලා ගියේ? ඇයි මෙච්චර දේවල් කතා කරන මාත් එක්ක මේක බෙදා ගන්න බැරි? ඇයි එහෙම සැඟවුවේ? ඇයි මේක තාත්තට කිව්වේ නැත්තේ? මොකක් ගැන මොකක්ද එන්නේ මේක ගැන? කනගාටුවක්, දුකක්, පසුතැවිල්ලක්, පශ්චාත්තාපයක්. නේද? එයා ගැන ආත්මානුකම්පාවක්. නේද? ඇයි අපිට මේක කිව්වේ නැත්තේ? පොඩි මොකද්ද? පොඩි සෑඩ්නස් එකක් තියෙන්න පුළුවන්, කනගාටුවක් තියෙන්න පුළුවන්, ආදී ටිකක් ඈ. ඔයාට රේන්ජ් එකක් ගැන අවබෝධයක් එනවනේ, ඉමෝෂන් රේන්ජ් එකක්. අපි හිතමු එහෙම අපි මේක වොයිස් කරන්න යනවා කියලා. කොහොමද? මෙන්න මෙහෙම. පියාණනි, ඒ කිසිවෙකු විසින් මා වෙත ගෙනෙන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මයජනක රහස දෙයමයි. මගේ කුටියේ කවුලක් තුල රඳවා තිබියදී මට එය හමු වුණා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියවුණක් බව නුඹ දන්නේහිද? ඒ අඩංගු කරුණු යහපත් වේ නම් එය මාගේ සහෝදරයාගේ බව දිවුරා කීමට මට හැකිව තිබිනි. එහෙත් එහි ඇතුළත් දෑ දැකීමෙන් මට හැඟෙනුයේ මේ ඔහුගේ ලියවිල්ලක් නොවන බවයි. පැහැදිලිද? මොකද්ද? පොඩි කනගාටුවක්, දුකක් නේද? පශ්චාත්තාපයක් වගේ හැඟීමකින් අපිට පුළුවන් අර දෙබස් ටිකම වොයිස් කරන්න. දැන් මම ඔයාට පෙන්නවා මොකද්ද? උදාහරණ 3ක්. අපිට එක පිටපතක් හම්බුනහම ඒ පිටපතේ ලියලා තියෙන විෂය කාරණාව නැත්තම් ඒකට මාතෘකා වෙච්ච කාරණාව මේ පිටපතේ තියෙන දෙබස් ඇතුලේ අපි හරියට ඔලුවට දාගත්තොත්, අඳුනගත්තොත් අපිට පුළුවන් විවිධ ඉමෝෂන් රේන්ජස් වල එහෙම නැත්නම් විවිධ හැඟීම් පරාසයන් වල මෙන්න මේ දෙබස් උච්චාරණය කරන්න චරිත අතර තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කරගන්න. පැහැදිලිද? පැහැදිලිද? රයිට්. ඒක තව තහවුරු වෙන්න මං කියන්නම් අපි හිතමුකෝ මේ දෙකක් අපිට මික්ස් කරන්න පුළුවන්. කොහොමද මික්ස් කරනවා කියන්නේ? ඔන්න පුතා එනවා මේක ඇවිල්ලා විස්මයජනක රහසක් කියලා රහස් ස්වරයෙන් කියනවා. කියනකොට තාත්තා මේකේ රජ්ජුරුවනේ. ඒතකොට තාත්තත් ඒ විස්මය තියාගෙන කුටිය ඇතුලේ රහසින් ඕනද? නෑ, තාත්තට මේක දැක්ක ගමන් මල පයින්න පුළුවන්නේ. යකෝ මොකටද මේ ජනෙල් පඩිය ඇස්සේ මේවා ගහලා යන්නේ? ඇවිල්ලා කතා කරන්න තිබ්බනේ මට කියලා. මන්නේ මේකේ පොර.
එතකොට තාත්තට පුළුවන් ඕනනම් කේන්තියෙන් හැසිරෙන්න අපි අර දෙවෙනියට කියප එක. තාත්තා අපි පිහිටවනවා කේන්තිය තැන, පුතා තියනවා අර විස්මයජනක රහස තැන. කොහොමද එහෙම වුණොත් මේක කියන්නේ? පියාණනි, ඒ කිසිවෙකු විසින් මා වෙත ගෙනෙන ලද්දක් නොවේ. ඒ පිළිබඳ විස්මයජනක රහසද එමයි. මගේ කුටියේ කවුලක් තුල රඳවා තිබීදී මට යහමු වුණා. මේ නුඹගේ සහෝදරයා අතින් ලියුණක් බව නුඹ දන්නේ හිද? එහි අඩංගු කරුණු යහපත් වී නම් ඒ මාගේ සහෝදරයාගේ බව දෙවුරා කීමට මට හැකිව තිබිනි. ඒත් එහි ඇතුළත් දෑ දැකීමෙන් මට හැඟෙනුයේ මේ ඔහුගේ විල්ලක් නොවන බවයි. දැක්කද? අපි තිබ්බා චරිතේ මෙහෙන් ඇවිල්ලා මේක තියෙනකොටම තාත්තා ඒකේ ඔපොසිට් එක තිබ්බා. තාත්තා මේකටම සමාන්තර එකක තියන්නේ නැතුව. ඩිරෙක්ටර් කෙනෙක් එහෙම කිව්වොත් එහෙම අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ ඉමෝෂන් රේන්ජස් කියනවා මික්ස් කරලා වුණත් අපිට තියෙන සිද්ධිය ප්‍රතිනිර්මාණය කරන්න. දැන් ඔයාට වැටහෙන්න ඕනේ අද දවසේ මගේ මාතෘකාව මොකක්ද? ඕනෑම චරිතයක් අපිට හම්බෙන පිටපතක් ඇතුලේ එකක් හෝ චරිත කීපයක් කතා කරන දේවල් ටික අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ දෙබස් ඇතුලේ, ඩයලොග් ඇතුලේ. අන්න ඒ දෙබස් කිව්වහම අපිට පුළුවන් ඉමැජින් කරගන්න, අපිට පුළුවන් පරිකල්පනය කරගන්න මේ පිටපතේ තියෙන මේ දෙබස් මොන ආකාරවලට මොන ඉමෝෂන් රේන්ජස් ඇතුලේ අපිට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් මොන වගේ හැඟීම් තලයක් ඇතුලේ අපිට මේ දෙබස් කියන්න පුළුවන්ද කියන එක. පැහැදිලිද? මේක ෆිසිකල් ක්ලාස් එකකට වැඩිය හොඳයි නේ? හොඳ නෑ? හොඳයි. රයිට්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මම මේ උදාහරණයකට මේ යකා මේ රජනාට්‍ය කැලිමනේ ඔක්කොම කියන්නේ. අපි දැන් රජයව කරලා අපිට රජනාට්‍ය හම්බුනේ නැති වුණොත් මේ වර්තමානයේ හම්බුනොත් එහෙනම් මොකද කරන්නේ? කොහොමද ඒවට මේව ඇප්ලයි කරගන්නේ කියලා ප්‍රශ්නයක් ආවනේ. රයිට්. ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්න හදන්න. අපි නිකන් හිතමු මෙහෙම දෙබසක් ගමු. ඇත්තටම මං හිතුවේ නෑ. ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. දැන් අපි කියනේවනේ සාමාන්‍යනේ. ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. ඔන්න ලියාගෙන ඔයත් එක ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. අපි දැන් බලමු ඕක අපිට කොහොමද කියන්න පුළුවන්? දැන් අර කියපු උදාහරණත් එක්ක කියන්න එපා දැන්. දැන් මම කියන එක බලන් ඊට පස්සේ ඔයා ප්‍රැක්ටිස් කරන්න. රයිට්. කොහොමද? අපිට පුළුවන් මේ ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. ඕකනේ දෙබසේ තියෙන්නේ. තියෙනකොටම ඔයාට ඔළුවට අදහසක් එන්න ඕනේ මොකක්ද? මේ කතා කරන්නේ කෙනෙකුගේ වෙනස් වීම පිළිබඳව. මේ දෙබස ඇතුලේ හැංගිලා තියෙන්නේ එයා තදින් විශ්වාස කරගෙන හිටපු කවදාවත් එයා වෙනස් වෙන්නේ නෑ කියලා හිතපු කෙනෙක්ගේ වෙනස් වීමක් සම්බන්ධයෙන් තමයි එයා කියන්නේ. ඒතර ඒක ආපහු එයා කියන්නේ කාට හරි වෙන්න පුළුවන්, යාළුවෙකුට වෙන්න පුළුවන්, කාට හරි. අපි හිතමුකෝ මේ පැත්තේ තියෙන චරිතය අමතක කරමුකෝ. එතකොට එයාට එන ෆීල් එක තනියෙන් නම් මේක කියන්න තියෙන්නේ. අපි හිතමුකෝ. එතකොට එයා තදින් විශ්වාස කරන් ඉන්නවා කවදාවත් එයා වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් එක මොහොතකදී එයා නොසිතූ මොහොතකදී එයා විශ්වාස කරන් හිටපු කෙනා වෙනස් වෙනවා. එතකොට එයා කියනවා ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. ඔන්න ඔය දෙබස. එතකොට ඔක කියන්න පුළුවන් කොහොමද? එයාට එකපාරම එනවා මොකද්ද? පුදුමයක්, විස්මයක් එන්න පුළුවන්. එහෙම එකක් බලාපොරොත්තු නොවුණු නිසා. ඒ නිසා එයාට ඒක කියන්න පුළුවන් කොහොමද? ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. නේ? ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. එහෙම කියන්න පුළුවන් නේ. ඒතර එයාගේ තියෙනවා මොකද්ද? විස්මය තියෙනවා, පුදුමය තියෙනවා, නේද? කුතුහලය තියෙනවා. පැහැදිලි නේ? රයිට්. අපි හිතමු එයාට දැනිච්ච ගමන් එයාට විශාල දුකක් ආවා. එතකොට එයා කොහොමද කියන්නේ? ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. දුකක් එක්ක කියන්න පුළුවන් නේද? පුළුවන් නේ? රයිට්. අපි හිතමු ඒක දැක්ක වෙනස එයාට දැනිච්ච ගමන් එයාට කේන්ති ගියා. ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. කියන්න පුළුවන් නේ? නේ? අපි හිතමුකෝ ඒක දැක්ක ගමන් එයාට එන ජොලියක් ආවා. එහෙම මන් දන්නේ එහෙම එනවද කියලා. නෝ අපි හිතමුකෝ එහෙම කියලා. එතකොට එයාට අපි කියන අර හිනාවත් එක්ක ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ එයා මේ විදිහට වෙනස් වෙයි කියලා. වගේත් කියන්න පුළුවන් නේද? පුළුවන් නේ? පුළුවන්.
මේ මානව හැඟීම් නේ එක එක්කෙනාට අපි දන්නේ නැහැ නේ යට ඒ වෙනස් වීම කොයි විදිහටද එයාව ඉන්ස්පයර් කරේ කියලා. ඒ නිසා ඔය ඕනම ආකාරයකින් ඔයාට ඒක වොයිස් කරන්න පුළුවන්. හැබැයි මොකද්ද? අධ්‍යක්ෂකවරයා මේ මොහොතේ ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ නැත්නම් අනුමත කරන්න ඕනේ. දැන් ඔයාට තේරුණාද පිටපතක් ගත්තාම කිසියම් චරිතයකට රචකයා විසින් ලියලා තියෙන දෙබස දැක්ක ගමන් ඩිරෙක්ටර් මේකෙන් ඉල්ලන්න පුළුවන් මොකක්ද කියන එක ඔයා කලින් ඉමැජින් කරගත්තොත් මේක කියන්න පුළුවන් නම් ඉමෝෂන් 4-5ක් ආකාරයෙන් ඔයාට ඉතින් ඔයා හරි ඊට පස්සේ ගෙතෙන්ට ගියාම ඩිරෙක්ටර් ඉල්ලන්නේ ඔය මොකෙන් හරි එකක් තමයි. ආය අමුතු පිටසක්වල ජීවීන්ගෙන් ඉල්ලනවා වගේ නිකන් ලෝකේ නැතිය වගේ මං කිව්වේ අර මුදිතාවෙන් ඕක වොයිස් කරලා පෙන්නන්න කියලා කියන්නේ නැහැ. ඇත්තටම මං කවදාවත් හිතුවේ නැහැ ඔයා මේ විදිහට එයා මේ විදිහට වෙනස් වෙයි කියන එක මුදිතාවෙන් මට කියලා පෙන්නන්න කියලා කිසිදු ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ නැහැ. එයා සමහර විට කියයි ඔක දුකෙන් කියලා පෙන්නන්න. ඒතර දුකෙන් කියද්දී ඒ දුක පොඩක් මදි වගේ. තව පොඩක් ඔයා ඒ දුකට පොඩි ඉකියකුත් එකතු කරලා පොඩි අඬන ගමන් මේක කියන්න වගේ කිව්වහම ඔයා කියන්න එපා. අනේ මන් දෙබස් විතරයි කියන්න දන්නේ මේ ඉකිය වෙන කාට හරි කියලා දාගන්න. කියලා එහෙම වෙන කවුරුත් එන්නේ නැහැ ඒකට ඉකිය දාන්න. එතකොට ඔයා ඉකි ගසමින් අඬමින් ඒක කියනවා වගේ කියන්න ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නේ? ප්‍රැක්ටිස් එකමයි මේකේ වැදගත්ම කාරණාව. දැන් අවබෝධයි නේද පිටපතක දෙබසක් දැක්කහම ඒකේ වස්තු විෂය එහෙම නැත්නම් ඒකේ කියන කාරණාව කතා වෙන්නේ මොකක්ද? එයා කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත්තාම සියුම්ම විග්‍රහ කරගත්තාම විශ්ලේෂණය කරගත්තාම ඇනලයිස් කරගත්තාම ව්‍යච්ඡේදනය කරලා කපලා කොටලා ගත්තාම ඔයාට හොයාගන්න පුළුවන් මේ චරිතයට වොයිස් කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා. පැහැදිලි නේද? රයිට්. අද දවසේ පාඩම හොඳයිද? හරි. එහෙම නැත්නම් වැඩි දුර කතා බහ කරන්න ඕනේ බස් එක නවත්තන්නම්. ආපහු මතක් කරනවා ඔයාට මේ පාඩම් මාලාව මේ රේඩියෝ ඩ්‍රාමා ගැන අපි කරන්නේ ඒකේ චරිතයක් හම්බුනහම මොනවද අපි කරන්න ඕන දේවල් ටික ඒක පිළිවෙලින් ඔයා ෆලෝ කරන්න. ඒකේ මගහැරෙන දේවල් තියෙනවා නම් ඒ එපිසෝඩ් එකේ මාතෘකාව දාලා තියෙනවා. මාතෘකාව ඔස්සේ ගිහිල්ලා මගහැරිච්ච තැන් ඔයාට නැවත රිසර්ච් කරලා මේ අරගෙන ඒ කෑලි විතරක් අරගෙන ඔයා ඔලුවට දාගන්න. දැන් මම ඔය කියලා දුන්නු ටික තියෙන්නේ. මේ දෙබස් දෙකම වුණත් කමන්නේ. ඔයා කොලේ කරන් ලියා ගන්න. මම ඔයාට කිව්වා ඩබින්ගෝ කියලා පොඩි ෆයිල් එකක් හදාගන්න. මේක අධ්‍යයනයක් නේ. අධ්‍යයන කට්ටලයක් නේ. විෂයක් නේ අපි ඉගෙන ගන්න. ඒ නිසා ඔයාගෙනුත් පොඩි කැපකිරීමක් තියාගන්න. ෆයිල් එකක් කාඩ්බෝඩ් ෆයිල් එකක් අරගෙන නේද මේ කියන දේවල් ටික ටයිප් කරන්න ඕනේ නැහැ නිකන් අකුරෙන් ලියා ගන්න. එතකොට ඔයාලා නොදැනීම මම ටයිප් කරලා හදන PDF ඔයාට දෙනවා. ඒ බය වෙන්න එපා WhatsApp group එකේ ඉදිරියේදී ඔයාට හම්බ වෙනවා. දැන් මේ ඔයාට මේකේ මොනවද පදනම දමමින් යන්නේ. මොකද ඔයා කිසිදු මොහොතක අනාථ වෙන්න බෑ. ඔයා ඊටාම හොඳින් මේක අවබෝධඥාණයෙන් මේක අරගෙන ප්‍රැක්ටිස් එක ඇතුලේ මේක වර්ධනය කරගෙන ඔයා ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මගේ සතුට. ඒක තමයි ගුරුවරයෙකුට තියෙන සතුට. ඔයා ඩෙවලොප් වෙලා ඊළඟ මොහොතේ ඔයා ඇවිල්ලා මාත් එක්ක එක channel එකක අපි දෙන්න මෙහෙම වොයිස් කරනවා නම් ඒක තමයි මට තියෙන සතුට. මට එහෙම සතුට අවස්ථා ගොඩාක් තියෙනවා මං ෆිසිකල් ක්ලාසස් කරද්දි. මං මගෙන් ඉගෙන ගත්ත කිසා එකේදී සිරින්ට වොයිස් කරේ ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට අපි දෙන්න එකේදී හම්බ වෙනවා. සර් කොහොමද? රයිට් මම මේකේ ප්‍රධාන චරිතයක් කරනවා. එයාත් ඒකේ ප්‍රධාන චරිතයක් කරනවා. එතකොට මගේ තව ස්ටුඩන්ට් කෙනෙක් හම්බ වෙනවා ප්‍රවීණ 2 එකේදී. එයා ප්‍රේමවන්තයා වෙනකොට මං එයාගේ දුෂ්ටයා වෙනවා. මා රාතල් නේද? yes ඒ නිසා ඔයා හඬ ශිල්පියෙක් වෙලා මාත් එක්ක වැඩ කරන්න එන එක තමයි මට තියෙන සතුට. ගුරුවරයෙකුට තියෙන සතුට. ඒ නිසා ඔයා හිතනවා නම් මේ විෂයට කවුරු හරි තව ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා ඔයා විශ්වාස කරන මේක බෙදා හදලා දෙන්න ඕනේ කියලා ඔයා හිතනවා නම් මං හැම වෙලේම කියන්නේ මම මේක ඔයාට මෙහෙම නොමිලේ ලබා දෙනවා. මං දන්නවා ඒකෙන් මට වරදින්නේ නැහැ කියලා. මට හරියනවා කියලා. ඒ වගේම ඔයා තව කාට හරි කෙනෙකුට මේක ෂෙයා කරාම ඔයාට වරදින්නේ නැහැ. ඇයි? අපි මේ මොනවද කරන්නේ? අපි මේ දැනුමයි බෙදා හරින්නේ. ඒ නිසා දැනුම බෙදා හරින්න. ඒකේ අදහස ඔයා දකින වෙන සමහර වීඩියෝ ෂෙයා කරන්න එපා කියන එක නෙමෙයි. හොඳේ. නමුත් ඔයා හැම විටම කල්පනා කරන්න ඒ ඕනම එකක් ඒ ෂෙයා කරන එක ඇතුලේ ඊළඟ කෙනාට මොනවද වෙන්නේ කියන එක රත්තරන්. අපි දැකලා තියෙනව නේද සමාජයට හානි කර දේවල් කොච්චර ෂෙයා වෙනවද? කොච්චර නරක දේවල් ෂෙයා වෙනවද? නේ? මිනිසුන්ට කරදර විපත් වෙච්ච ඒවා කොච්චර ෂෙයා වෙනවද? ඒවා හොඳ නෑ නේද? දරුවෙක් මැරිලා අම්මා විඳින වේදනාව තාත්තා කෙනෙක් විඳින වේදනාව දුක අපි ෂූට් කරලා නේද පෙන්නනවා නේ channel වල පෙන්නනවා අපි ඒවා ෂෙයා කරනවා නේද කරදර වෙච්ච මිනිස්සු අනාථ වෙච්ච ඒවා අපි කොච්චර ෂෙයා කරනවද නේද අපි මොකද්ද කියන්නේ ඒ අපි ඇතුලේ තියෙන අර අපි කියන ත්‍රාඩකම එහෙම නැත්නම් තිරස්චීනකම තිරිසන් බව කියන එක කාගේ හරි විපත් දැකලා අපිට එන සතුට කියන එක තමයි අපි විකුණන්නේ අපි ඒක තමයි මාකට් කරන්නේ.
ඒ නිසා මම ඔයාට ආරාධනා කරනවා අපි ආර්ට් කරන්නේ ඇයි රත්තරන්? නේද? අපි ආර්ට් කරන්නේ ඇයි? මම ආර්ට් කරන්නේ ඇයි? මං විශ්වාස කරන එක මම මේ ඔයාට කියමින් ඉන්නේ. ඔයගොල්ලෝ දැක්කත් දන්නේ අරගල වෙලාවේ මෙතන කොස්සත් හන්දියේ මගේ ඇස් පන අපිට කැබ් එකක් ගිනි තියලා මිනිස්සුන්ට ගහලා බන්ධනාගාර බස් වලට ගැහුවා. මං ඒ වෙලාවේ Facebook live එකක් ගියා ඊට පහුවදා. මට ඒකදී ඇඬුණා. මගේ තාත්තා වගේ මිනිස්සෙකුට ගැහුවා. අවුරුදු 14ක විතර තරුණයෙක්. එතකොට අපි මේවා මෙහෙම සමාජගත කරලා මේ නැවත මිනිස්සුන්ගේ අර කියන අපි කියන හැංගිච්ච අර කාට හරි විපතක් වෙලා දකින්න ඒ සතුට කියන එක අර ජාගර සිතුවිල්ල අපි ඒකට කියන්නේ. අන්න ඒක අවුස්සලා අපි ඒකෙන් මාර මේ views ගන්න try කරනවා. ඒකෙන් මාර comments ගන්න try කරනවා. එතකොට ඔයාට තේරෙනව නේද අපි මේ සෝෂල් මීඩියා කියන එක හෝ අනිත් මාධ්‍යයන් කියන එක sannivedana මාධ්‍යයන් කියන එක පාවිච්චි කරන්නේ කොයිතරම් ත්‍රාඩ විදිහටද කොයිතරම් ම්ලේච්ඡ විදිහටද කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය කියන්නේ ඒක නෙමෙයි. අපි සමාජයකට දෙන්න ඕන හොඳ දේවල්. මම ඔයාට කියන්න ඕනේ ඔයාගේ දැනුම හෝ බුද්ධිය වර්ධනය වෙන්න මොනවා හරි දේවල්. ඔයාගේ ජීවිතය හදා ගන්න දේවල්. ඒකෙන් කියන්නේ ආපහු මේ සතුටු වෙන්න, විනෝද වෙන්න තියෙනවා. අපි පොඩි කියන ආතල් ගන්න වගේ තියෙනවා. ෂෙයා කරන්න එපා කියන එක නෙමෙයි රත්තරන්. හොඳින් තේරුම් ගන්න. ඒකෙන් කියන්නේ මේ අපි හැමෝම එකතු වෙලා මේ සමාජය හදන්න අධ්‍යාපනික දේවල් මේක ඇතුලේ නෑ. මේ මීඩියා කියන එක ඇතුලේ තියෙන එන්ටර්ටේනින් තමයි. එන්ටර්ටේනින් තමයි. ඒක ඉතා පැහැදිලි. විනෝදාස්වාදයේ සපයන්න තමයි අපි මේක කරන්නේ. නමුත් අපි මේ වෙනකොට අපි මේ sannivedana මාධ්‍යයන් ඇතුලේ කරමින් ඉන්නේ ඒකද කියන එක ගැන ඔයා චුට්ටක් හිතලා බලන්න. මට හිතෙච්ච පෞද්ගලික දෙයක් මම මේ කිව්වේ. ඒ නිසා මම හැම විටම විශ්වාස කරනවා මම මේ කරන එක ඔයාගේ ජීවිතේට හොඳ දෙයක් කියලා. ඒ නිසායි මම ඔයාට කියන්නේ ආපහු ඒ හොඳ දේ ඔයා ෂෙයා කරාම ඔයාට ලැබෙන රිසල්ට් එකත් හොඳ එකක්. ඒක කවදාත් ආයේ වැරදි රිසල්ට් එකක් එන්න විදිහක් නෑ රත්තරන්. ඒක තමයි නේචර් එක. රයිට්? ඒ නිසා ඔන්න අන්තිමේදී පොඩි පඬිත කෑල් ටිකකුත් කිව්වා. රයිට් කොහොම වුණත් කමන්නේ. ජයම වේවා. ඔයාට උතුරන්න හරියන්න ඕනේ. මේ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා සාර්ථක වොයිස් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ගමනයි මම ඔයාව මේ ඩ්‍රයිව් කරගෙන ඔයාගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට අරගෙන යන්නේ. ඒ නිසා ඔයා ගැන ආත්ම විශ්වාසයක් තියාගෙන හැම විටම මට මේක කරන්න පුළුවන් කියන එක ඔයාට අවශ්‍ය දේවල් ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් සරල විදිහට මේක ඔයාට කියලා දෙන එක තමයි මේ මොහොතේ මගේ සමාජ වගකීම කියලා මම අවංකවම විශ්වාස කරනවා. ඔයාගේ විෂයට අවංක වෙන්න. මං මගේ විෂයට අවංකයි. එහෙම වුණොත් කවදාවත් මේකේ රිසල්ට් එක වැරදි එකක් වෙන්න බෑ. රයිට්. එහෙමනම් ගිහිල්ලා එන්නම්. ආදරේ අහසතරන් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. එහෙමනම් ගිහිල්ලා එන්නම්. ඔයා මේ අවුරුද්ද ඉවර වෙනකොට හොඳ වොයිස් ආටිස්ට් කෙනෙක් වෙනවා කියන සිතුවිල්ල නැවතත් හිතේ ධාරණය කරගන්න. ප්‍රැක්ටිස් කරන එක අතාරින්න එපා. විනාඩි 10ක් හරි ජීවිතේ තියෙන කාලෙන් අරගෙන බාත්රූම් එකේ හරි මං අර මේ පෝස්ට් ෂෙයා කරනකොට දැම්මේ නේද? ඔයාට බාත්රූම් එකේ වුණත් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයා ඉන්න තැනක ඉන්න උය නේද? සෙල්ලම් කර ඔයා වැඩට යන ගමන් ඔෆිස් එකේ කවුරුත් නැත්තම් ඔයාගේ කාමරය ඇතුළේ මේ හැම තැනකම මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රැක්ටිස් එකමයි මේක ඔයාට අත්පත් කරලා දෙන්නේ. ඒක විශ්වාස කරන්න. ඔයාගේ ස්කිල් එක ගැන විශ්වාස කරන්න. රයිට්. එහෙමනම් ගිහිල්ලා එන්නම්. ජයම වේවා. මම අතුල ජයසිංහ.